හලෝ යාළුවනේ ඔන්න අපි අලුත් වීඩියෝ එකක් ගෙනාවා අවුරුදු 3කට විතර පස්සේ අපි හොටෙන් තැන්න බලලා එන ගමන් ඔහියෙන් හැරිලා කකාගේ පඩිපෙළ පාර දිගේ කළු පහන්ට යන ගමන තමයි මේක. එන්ට ලංකා අමාරුම පාරවල් අතර තියෙන පාරක් තමයි මේක. පොඩි වැස්සකුත් අපිට සෙට් වුණා. ඉතින් ඒ වුණාට අපි යනවා ඉස්සරහට. මොකද වෙන්නේ කියලා වීඩියෝ කරගන්න බලන්න. එතනින් ඉස්සරහට යනකොට අපිට මිනිස්සු ඉන්න ගම්මානයක් හම්බුණා. ගොඩක් පොඩි එකක් මම හිතන්නේ වටිකරේ ජනතාව වැඩ කරලා ඉන්න තැනක් වෙන්නේ නැති ඉස්සෙල්ලා හම්බෙච්ච මිනිස් දෙන්න තමයි මේ. අපි හරියට පාර දන්නේ නැහැ. ඒකට එක්ක පොඩක් කතා කරා. කළු බන පාර මේකනේ දැයි. එයාලගෙන් පාර තහවුරු කරගෙන අපි යනවා ඉස්සරහට. මෙතන මම හිතන්නේ වාහන ගොඩක් නවත්තලා ඉනවා. මෙතනින් එහාට සාමාන්‍ය වාහන යන්නේ නැතුව ඇති කියලා හිතනවා. ෆෝයිල් වාහන, බයික් වගේ දේවල් තමයි නැත්තේ. මෙතන පරණ කොයිලකුත් තියෙනවා. මිනිස්සු නම් වැඩි ඉන්නවා දැක්කේ නැහැ. මෙතන ඇතැරලා ගිය තැනක් දන්නෙත් නැහැ. කොහමරි අපි ඉස්සරහට යනවා. මිනිදුමකුත් දෙනවා ඉස්සරහින්. කට්ටිය අර ෆොටෝස් ගහලා දාලා තියෙන අර යකාගේ දියැල්ල කියන තැන තමයි මෙතන. පොඩි වතුර පාරකුත් තියෙනවා. ලොකුවට නැහැ. ඉතින් පොඩි වස්සක් හින්දා වෙන්නේ නැති. අර ලෑලි දාපු පාලමක් තියෙන්නේ එතන තමයි මෙතන. එතන ගොඩක් ප්‍රසිද්ධ තැනක්. මම හිතනවා මීට කලින් ඔයාලා මෙතන Facebook එකෙන් එහෙම දැකලා ඇති කියලා. ඊට පස්සේ අපිට හම්බුණා ලස්සන ගයක් මෙන්න මේකක්. මේවා ඊවල වලට මාරි කැමති. ලෙන්ස් එකේ වතුර බින්දුවක් හැදලා ඉන එක ගණන් ගන්න එපා. මිනිස්සු නම් කවුරුත් හිටියේ නෑ. හරකෙක් නම් හිටියා මෙතන තනකොළක. ඊට පස්සේ අපිට හම්බුණා පුංචි මංකොල්ලකාරයෝ දෙන්නෙක්. ඕ බිස්කට් නෑනේ තියෙනවා. බිස්කට් ගේන්න බැරුණා. යද්දෝනි මොකටද හල්ලි? හා Mari sekolah ano? Laka. Laka rin nun. Piano bye. ඒ දෙන්නට බයි කියලා ඔන්න අපි යනවා ඉස්සරහට. දැන් නම් පාර හොඳටම අමාරුයි. වැස්සත් යන්තම් දුරට පායලා තියෙන දැන් නම්. මේ දවස් වලට ඉතින් මේ වගේ පාරවල ගොඩක් පරිස්සමෙන් යන්න ඕනේ. ඊට පස්සේ අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. කොහෙද යන්නේ කියලා අහගන්න බැරි වුණා. පියානෝ පාර හරිනේ. හරි. කාපට් එක එන්නේ නේ. ඔව්. කලින් මම අර YouTube එකේ ෂෝට් වීඩියෝ එකක් දාලා තිබුණ ලස්සන තැනක්. ඒ තමයි මෙන්න මෙතන. එතන නම් මාරම ලස්සනක් තියෙන්නේ. පහලින් ලස්සන කඳු පන්තියක් පේනවා. ඉතින් පහළට එනකොට මෙන්න මෙහෙම කැම්පින් සෙට් එකක් සෙට් වුණා. නයිට් එකක් ගහනවා කියලා තමයි කිව්වේ. නයිට් එකද? නයිට් එකද? එනද? ඉඳලා තව වඩා දුර යන්නේද? මේ වගේම පාර. මේ පාර හොඳයි. එතෙන් තමයි අපි නවත්තින අම්මාම පාර. නේද? දාන පුරම ජාටර් වගේ. ඊට පස්සේ අපිට දෙයිනේ කියලා කොන්ක්‍රීට් පාරක් හම්බුණා. දැන් නම් පාර හොඳයි. හැබැයි මේ පාරවල පරිස්සමෙන් යන්න ඕනේ. වැස්සෙන්ද හොඳටම ලිස්සනවා. ඊට පස්සේ හම්බුණා ඉන්ටර්ලොක් ගල්ලල්ලු පාරක්. නිදුම් මැදින් ඒක පහළටත් ආවා. ඊට පස්සේ අපිට හම්බුණා කාපට් පාර. කාපට් පාර යනකොට බලන්න අපිට පේනවා මේ බඹරකන්ද දියැල්ල. අපි මීට කලින් මෙතන වීඩියෝ ගන්න කරලා නැහැ. හැබැයි මම ගිහිල්ලා දිනවා. බඹරකන්ද දියැල්ල තමයි මේ පේන්නේ. බඹරකන්ද දියැල්ලට ඇතුළේ එන්ට්‍රන්ස් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් දන්නවා ඇති. ඉතින් මෙතනින් මෙහාට එච්චර දුරක් නැහැ. පොඩි දුරක් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් අනිවාර්යයෙන්ම වාහනවල හොඳ තත්ත්වයේ වාහන චෙක් කරගෙන පෙට්‍රල් ඩීසල් ගහගෙන එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ෂෙයා පාරක් දාන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න ජය වේවා.